මහන්සි වෙලා දඟලලා හදපු YouTube channel එකෙන් ඉන්කම් එකක් ගන්න බැරුවද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට මම මේ වීඩියෝ එක ඔයාලට YouTube එක හරහා ඉන්කම් ගන්න ක්‍රම කිහිපයක් කතා කරනවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා වීඩියෝ එක සෙට් වෙන්න. එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ. හරි. ඔයාලා ගොඩක් අයට වැදගත් මේ වීඩියෝ. මොකද YouTube එක හරහා සල්ලි වෙන කියන්නේ සල්ලි හොයන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. හරිද? ඉතින් අද වීඩියෝ ගන්න කලින් මම ඔයාලට මතක් කරනවා මම මේ කලින් දාලා තියෙන වීඩියෝ එකත් බලන්න. හරිද? මේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාලා අවබෝධයක් ගන්න. ඒ කියන්නේ ඔයාලට මේකෙන් මොකද්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියලා දීලා තියෙනවනේ මෙතඩ් ටික. ඉතින් මේ මෙතඩ් යූස් කළා. ඒ කියන්නේ කලින් කිව්ව මෙන්න මේ වීඩියෝ. හරිද? මේ වීඩියෝ බලන්න. ඒකේ කියලා දීලා තියෙනවා මම වෙන අයගේ වීඩියෝ අපි කොහොමද යූස් කරන්නේ. ඒවා views ඒ කියන්නේ ඒ වීඩියෝ යූස් කළා කොහොමද අපි මේ YouTube channel එක හදන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න වීඩියෝ එක එඩිට් කරන්න. ඒ වගේම වැලියු එකක් ඇඩ් කරන්න. ඉතින් ඒ දේවල් කරන විදිහ මම මේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක බලන්න. හරි ඒ වගේම මම ඔයාලට මේකේ ඇඩ්ස් හරහා සම්බන්ධ වීඩියෝ කරලා තියෙනවා. තව ඇෆිලියේට් මාකටිං ඒ වගේ ගොඩක් දේවල් ගැන වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝත් කැමති නම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද වීඩියෝට යමු. ඔයාලා කැමති නම් මගේ channel එක හොඳයි නම් subscribe කරන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝට යමු. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ YouTube monetization. හරි monetization නැතුව කොහොමද අපි සල්ලි හොයන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මම මේ Google Doc එක use කරමින් තමයි කරන්නේ. මොකද මට අද ඔයාලට කියලා දෙන්න විතරයි ඕන. හරි මේක ඔයාලා මම හිතනවා මේවා ඔයාලට කවුරුවත් ලංකාවේ කවුරුවත් ඔයාලට කියලා දීලා නැතු ඇති මේ method ටික. ඒ වගේම ඔයාලට මේක ගොඩක් වැදගත්. එහෙනම් අපි මේ ටික කතා කරලා බලමු. හරි. ඉතින් මුලින්ම තියෙන්නේ අනුබද්ධිත අලෙවිකරණය. එහෙම නැත්නම් ඔයාලා දන්න affiliate marketing. හරි. ගොඩක් අය හිතන්නේ YouTube එකේ තියෙන්නේ monetization විතරයි කියලා. හරි. monetization නෙමෙයි ඊට එහා ගිය දේවල් තියෙනවා. මේ affiliate marketing කියන්නේ අන්න ඒ වගේ එක method එකක්. ඉතින් ඔයාලා දන්නවා affiliate product කියන්නේ affiliate marketing කියන්නේ අපි මොනවා හරි කාගේ හරි කියන්නේ යම් කිසි කෙනෙකුගේ product එකක් අපි promote කරනවා. ඉතින් අන්න ඒකට අපිට ඒ සමාගම හරි ඒ අදාළ පුද්ගලයා හෝ සමාගම විසින් අපිට යම් කිසි කමිෂන් එකක් ගෙවනවා. හරි අන්න ඒක තමයි මේකෙ වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ Amazon කියන site එක තියෙනවා. ඉතින් මේ Amazon කියන්නේ හොඳම කියන්නේ සුපිරි affiliate program එකක් තියෙන්නේ. මොකද මෙයාලගේ ප්‍රොඩක්ට් සෑහෙන්න සෙල් වෙනවා. හරිද? මෙයාලගේ ප්‍රොඩක්ට් සෑහෙන්න සෙල් වෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් සෙල් කරන වැඩි ඔයාලට පටන් ගන්න පුළුවන්. හරි ඔයාලගේ channel එක හරහා ප්‍රොමෝට් කළා. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා මෙතන තියෙනවා AliExpress. හරි මේකත් ඇත්තටම හොඳ affiliate program එකක් තියෙනවා මේකෙත්. මේකත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් මම ඔයාලට කියලා දෙනවා ඉස්සරහට. ඊට පස්සේ ඔයාලට දැන් ඒක කරන්න විදිහ තියෙනවා. ඔයාලා දන්නවා දැන් මේවා තියෙන ප්‍රොඩක්ට් ඔයාලට පුළුවන් මේවා තියෙන වීඩියෝ. හරිද? මේවා ගැන මේවා වීඩියෝ තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ YouTube එකේ තියෙනවා. ඔයාලට ඒ දේවල් යූස් කරලා ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් හදලා ඔයාලා description එකේ link එක දාලා ඔයාලට mention කරලා කියන්න පුළුවන්. හරි. ඔක එක method එකක්. හරි. ඉතින් අපි ඊළඟ method එකට යමු. ඊළඟට තියෙන්නේ sponsor. ඒ කියන්නේ ඔයාලා දන්නවා ස්පොන්සර් කන්ටෙන්ට් කියන අනුග්‍රහයක වීඩියෝ. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔයාලගේ channel එක හැදුවට පස්සේ මොකක් කරන්න නිච් එකට. හරි මෙතන තියෙන දේ ඔයාලට බලා ගන්න පුළුවන් fitness, gaming, education. හරි ඒ වගේ දේවල්. ඔයා හිතනවා ඔයා channel එකක් කරනවා කියලා fitness වලට. ඉතින් ඔයා එහෙම කරද්දි ඔයාලට යම්කිසි සමාගමකින් ඔයාලට කතා කරලා. එහෙම නැත්නම් ඔයාලට email එකක් දාලා කියනවා මෙහෙම. ඔය කියන්නේ ඔයාලගේ ඔයාලට email එකක් දානවා. එහෙම නැත්නම් ඔයාලව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් දානවා description එකේ. හරිද? නැත්නම් ඔයාලා දන්නා social media හරහා ඔයාලව සම්බන්ධ කරගන්න කියලා. ඔය මම දාලා තියෙන Telegram අන්න ඒ වගේ දානවා. දාලා ඔයාලට ඔයිඩ් දානවා. ඊට පස්සේ යාලා මොකක් හරි සමාගමක් විසින් ඔයාලට කෝල් කරලා කියනවා මගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා මම මෙච්චර ගාන. හරිද? මේක ඇෆිලියේට් වගේ නෙමෙයි. ඇෆිලියේට් එක කියන්නේ මේ platform එකක් කරා ගන්න එකනේ. මේක platform එකක් නෑ. යාලා එක්ක direct තමයි ඔයාලා ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් කෝල් එකක් කරේ ඔයාලට email එකක් කරලා දාලා කියනවා අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඔයා ප්‍රොමෝට් කරන්න. අපි ඔයාලට මේ ගාන ගෙවනවා. මේකගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයාලගේ channel එකේ තියෙන subscribe count එකට වගේ තමයි ගෙවන්නේ. ඒක ඔයාලා කතා කරලා ඔයාලට ඒක කරගන්න පුළුවන්. කියන්නේ subscribe count එක ගෙවනවා නැත්නම් වීඩියෝ එකේ යන views ගන්නට ගෙවනවා නැත්නම් ඔයාලගේ link එක කියන්නේ ඔයාලට පුළුවන් මේගොල්ලෝ දෙන product එකට අදාළ website එකකට මොකක් කරලා තියෙනවා නම් එයාලගේ own website එක. ඉතින් ඒකේ link එක track කරලා ඒක හරහා යන visitors ලා ගන්න count කරලා ඔයාලට ගෙවන්න පුළුවන්.
ගෙවන්න කියලා. අන්න ඒ වගේ ඔයාලට එක එක ක්‍රම හදා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මම හිතනවා ඒකත් තේරෙන්නේ නැති කියලා මේවා ඔයාලට වැදගත් වෙයි. හරි මේවා ඔය කියන්නේ YouTube monetization නැහැ කියලා අnder කට්ටියට මේ වීඩියෝ එක වැදගත් වෙයි කිව්ව ඕක තමයි. හරිද? ඉතින් අපි ඊළඟ මෙතඩ් එකට යමු. හරි. ඊළඟට තියෙන්නේ digital product selling. ඔයාලා දන්න digital product. එහෙම නැත්නම් ඔයාලට මේකත් මම කියලා දෙන්න. දැන් e-book එහෙම ඔයාලා දන්නවා සෙල් කරනවා. මම ඕක ගැන මම හිතන්නේ කලින් අර මොකක් කරේ සයිට් එකක් මට මතක නැහැ දැන් හරියට. ගැන කියලා දුන්නා. ඒ වගේම ඔයාලට පුළුවන් Google site ඒවා නම් මම කියලා දීලා ඇති. Google site blogger හරහා මම සෙල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ යම් කිසි product එකක් අරගෙන, ඒ කියන්නේ e-book එකක් අරගෙන ඒක පිළිබඳ විස්තර කියලා ඔයාලට පුළුවන් ඒක සෙල් කරන්න. එහෙම නැත්නම් ඔයාලා දන්නවා Canva එකේ තියෙන ටෙම්ප්ලේට් ඔයාලට ටෙම්ප්ලේට් හදලා සෙල් කරන්න පුළුවන් මේකේ. හරිද? මේ වගේ ගොඩක් දේවල්. හරිද? voice pack ඔයාලා දන්නවා ගොඩක් දේවල් තියෙනවා. හරිද? සමහර දේවල් ඔය digital bundle. හරිද? bundle විදිහට තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඒව ඔයාලට විකුණන්න පුළුවන්. හරිද? ඉතින් සාමාන්‍යයෙන් දැන් ඔයාලා මෙහෙම YouTube එකක් කරා ඔයාලගේ වීඩියෝ එකක් හදලා කියන්නේ product එක. එහෙම නැත්නම් digital product එක ඔයාලා sell කරන්න දඟලද්දී ඔයාලගේ ඉන්න audience එක දැන් මාව විශ්වාස කරනවා වගේ ඔයාලවත් යම් කිසි පිරිසක් විශ්වාස කරනවා තමයි channel එක subscribe කරන්නේ. හරිද? ඒ වීඩියෝ එක බලන්න ඒක නා විශ්වාස කරලා. එතකොට ඔයාලට පුළුවන් අන්නේ ඔයාලා විශ්වාස කරන කට්ටියට මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. ඉතින් ඔයාලා හිතන්න සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මෙතනින් කට්ටියක් ඕක බයි කරනවා. හරිද? එතකොට ඔයාලගේ අර මොනටයිසේෂන් නැහැ කියලා දඟලුවට හැබැයි ඇත්තටම ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය කියන්නේ මේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකම ඔයාලට 100%ක්ම ඉන්කම් එක ඔයාලගේ තමයි. හරිද? ඒ කියන්නේ ඔයා හිතනවා Canva එකේ තියෙන ටෙම්ප්ලේට් එකක් ඔයාලා එඩිට් කරලා ඔයාලා හැදුවට පස්සේ ඒක ඔයාලගේමනේ. එතකොට ඒක 100%ක් කමිෂන්. ඔයා හිතන්න ඩොලර් 50ට විකුණන මේ බණ්ඩල් එකක් හදලා ඒ ඩොලර් 50ම ඔයාගේ. හරිද? ඔයාලට තේරෙනවා ඉතින් ඒ වගේ ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට ඊළඟට තියෙන මෙතඩ් එකට යන කලින් මම ඔයාලට තව දෙයක් මතක් කරනවා. මගේ තියෙනවා Patreon channel එකක්. මම අලුතෙන් පටන් ගත්ත Patreon account එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ඔයාලට මේකේ වැදගත්කම තේරෙයි. මොකක්ද දන්නවද? මම මේ කියලා දෙන ඒවා එකින් එක. හරිද? මේවා කරන්නේ කොහොමද? එකින් එක ඔයාලට විස්තර කරනවා. හරිද? මේ channel එක කොහොමද දාන්නේ? මේකට වීඩියෝ ගන්න කොහොමද? මේක ප්‍රමෝට් කරගන්නේ කොහොමද? මේ දේවල් කියලා දෙනවා. ඒ වගේම affiliate marketing. හරිද? affiliate marketing සම්බන්ධව කියලා දෙනවා. ඒ වගේම ඔයාලට ඕනි කරන වෙබ්සයිට් හදන හැටි හැමදේම කියලා දෙනවා මේ channel එකේ. ඉතින් ඔයාලට කැමති නම් join වෙන්න මම මේකේ join වෙන හැමෝටම වටිනාකමක් දෙනවා. ඉතින් කැමති නම් වීඩියෝ එකේ description එකේ link එක දෙනවා. ඔයාලට join වෙන්න පුළුවන්. හරි මේකේ ගොඩක් දේවල් මම ඔය දැන් කියලා දෙන method වගේම ගොඩක් දේවල් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ method එක. එහෙම නැත්නම් හතරවෙනි එකට යමු. හතරවෙනි එක තමයි මේක. මේක ඇවිල්ලා clothing mug වගේ. ඔයාලා දන්නවා Amazon එකේ තියෙන merch ඒ කියන්නේ අර මේ වගේ product sell කරන්නේ. හරිද? ඒ කියන්නේ අර ඔයාලගේ අර මොනවද ඒවට කියන්නේ ඇඳුම් පැළඳුම් ඔයාලගේ අර සීන් එක ඔයාලා දන්න රෙඩ් බබල් එක තියෙන්නේ. මම කලින් කරලා තියෙන වීඩියෝ. හරිද? අන්න ඒ වගේ ප්‍රොඩක්ට් සෙල් කරන එක තමයි කරන්නේ. හරි. මේක මම ඔයාලට කියලා දෙන්නම්. මේක. ඒතකොට මේකේ ඔයාලා දැකලා ඇති ඔයාලා හිතනවා දැන් ඩොග්. හරි අපි ඩොග් කැටගරි එකක් ගත්තා කියමුකෝ. ඔයාලා බල්ලන්ගේ වීඩියෝ හදලා, ඒ කියන්නේ බල්ලන් ගැන වීඩියෝ හදලා channel එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රමේ try කරන්න. හරි ඔයාලගේ ලස්සන බල්ලෙක්ගේ වීඩියෝ එකක් හදනවා. වීඩියෝ හදලා ඒ බල්ලගේ ෆොටෝ එක තියෙන. ඒ ෆොටෝ එක දාලා ඔයාලා හදනවා ටී-ෂර්ට්, මග්, එතකොට බෑග්, සෝෆා වල අර කවර් තියෙන්නේ. ඒ වගේ ඩිසයින් හදලා රෙඩ් බබල් එක, ටී ස්ක්‍රීන් එකට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැන් මම ඉස්සරහට මේ Patreon එකේ කියලා දෙනවා මේ වෙබ්සයිට් හදන හැටි. හරිද? අන්‍යගේ වෙබ්සයිට් එක හදලා කොහොමද දැන් මෙතනදී මේ මෙතන යන ගාණක් තියෙනවනේ මෙතන මේ රෙඩ් බබල් එකට අපි 100 ගාණක් ගෙවන්න එපා. ඒ ගාණවත් නොගෙව අපේම ඕන් වෙබ්සයිට් එකක් කරා කොහොමද ඉන්කම් එකක් ගන්න කියලා වෙබ්සයිට් ටියුටෝරියල් එකක් මේකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් වැඩ කරන්න. ඒ කියන්නේ දැන් බල්ලගේ ෆොටෝ එක දැම්මට පස්සේ ඒ බල්ලට කැමති නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක බයි කරනවා. ඒ කියන්නේ බල්ලගේ වීඩියෝ එක බලන කට්ටිය කැමති කට්ටිය ඔයාලගේ ප්‍රොඩක්ට් එකත් බයි කරන්න පෙළඹෙනවා. ඉතින් ඔයාලා ඒක දන්නවා. ඉතින් ඔයාලා සමහර වෙලාවට අර කියන්නේ කාගේ හරි ඒ කියන්නේ මොකක් හරි එක වීඩියෝ එකක ප්‍රොමෝට් කරන ටී-ෂර්ට් එකක් දැක්කම ඔයාලා අනිවාර්යෙන් ගන්නවනේ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේකෙ වෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි මේක ඔයාලට කියන්නේ. මේවා ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ පස්වෙනි එකට අපි යමු. ඔයාලා දන්නවා මේ පස්වෙනි එක තමයි ඔයාලා වැදගත්. හරි වැලියුබල්. කියන්නේ මොනවා හරි වැලියු කන්ටෙන්ට් එකක් දුන්නට පස්සේ මම ඔයාලට මේකට ඔයාලට පෙන්නන්නම් මේ channel එකේ උත්තර ලංකාවෙත් එකක් කරනවා. හරිද? මේ Patreon මේ කියන්නේ මමත් Patreon එකක් කරනෝනේ. එහෙම නෙවෙයි. සාමාන්‍ය Patreon ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේකෙන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හොඳ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරිද? මම ඔයාලට channel එකක් පෙන්නන්නම්. ඉතින් මේක වැඩි වැරදිනේ හිතන්න එපා. මේක එකම එක පෙන්නන්නේ නැහැ. මොකද ඒක මම Patreon එකට පෞද්ගලිකව දාලා තියන්නම්. මොකද මේ
ඒක හරිනේ අනුන්ගේ channel පෙන්නන එක. ඉතින් මේ කියන්නේ සාමාන්‍යයෙන් ඒක කිව්වොත් අර කියන්නේ මිනිස්සු සමහර මිනිස්සු කිසිම වැඩ කරන්න නැති දේවල් පවා Patreon එක කරා ප්‍රමෝට් කරගන්න. හරිද? ඒ කියන්නේ කිසිම දැනුමක් නැහැ කිසිම වටිනාකමක් නැති වීඩියෝ හරහා වීඩියෝ දාලා Patreon එකට කට්ටිය ගෙන්න ගන්නවා. හරිද? ඉතින් ඔයාලා හිතන්න එතකොට එහෙම කරනකොට ඔයාලා සාමාන්‍යයෙන් හොඳ අර දැන් ඩෝග්ලා කැටගරි ගත්තත් ඔයාලට පුළුවන් ඩෝග්ලාට මේ ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිබඳව අර හොඳ මෙව්ව දෙන්න. කියන්නේ මේ මොනවද ඒගොල්ලෝ බලා ගන්න විදිහ අර මේවක කියා දෙන්නේ ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න ඉතින් ඒ වගේ ස්පෙෂල් Patreon account එකක් පටන් ගන්න ඔයාලට පුළුවන් මේක හරහා ඔයාලට ඉන්කම් එකක් ගන්න. ඉතින් මේ දේවල් මම මේ වීඩියෝ එකේ සරලව කියන්නේ මොකද මේ වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා. ඉතින් ඔයා මේකෙන් අයිඩියා එකක් ගන්න. හරිද? ඔයාලා කැටගරියට අනුව ඔයාලට Patreon එකක් පටන් ගන්න පුළුවන්ද බැයිද කියලා ඔයාලා හිතලා බලන්න. ඉතින් අපි ඊළඟට ඊළඟ එක එහෙම නැත්නම් 6 වෙනි එකට යමු. ඉතින් 6 වෙනි එක තමයි කෝස් එකක් හදලා ඔය සෙල් කරන එක. හරිද? දැන් ගොඩක් අය දන්නවා. හරි ගොඩක් අය. දැන් ගොඩක් අය ගන්න එකත් වල එකල් දෙනවා මේ YouTube channel කරන කට්ටිය එහෙම ගොඩක් කෝස් කරන. හරිද? දැන් ඔයාලා බලයි දැන් මම මේක දාලා කෝස් කියනකොට මේ ඔයාලා බලයි දැන් හත්තිලා අපිට අනුන්ගේ වීඩියෝ තමයි කරන්න කිව්වේ. දැන් ඒවා බෑ යූස් කරන්න අරකයි මේකයි කියන්නේ. එහෙම නෑ. ඔයාලා වීඩියෝ එඩිටින් කෝස් එකක් අද ඔයා දානවා දැන් මේ ඔයා හිතන්නකෝ ඔයාගේ channel එකේ අනුන්ගේ වීඩියෝ යූස් කරන්න කියලා. ඔයා ලස්සනට වීඩියෝ එඩිට් කරනවා කියන්නකෝ. හරි. ඔයා ලස්සනට වීඩියෝ එඩිට් කරනවා. ඊට පස්සේ ඔයා ඒකේ මෙන්ෂන් කරනවා මෙන්න වීඩියෝ එඩිටින් ගැන ඉගෙන ගන්න ඕනේ. මේ වීඩියෝ එඩිටින් ගැන තියෙනවා කියන්නේ වීඩියෝ එඩිටින් ගැන ඉගෙන ගන්න ඕනේ කට්ටියට මෙන්න ලින්ක් එකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක බයි කරන්න කියලා. ඉතින් ඔයා කියනවා මේ වීඩියෝ එඩිටින් හදා මුදල් උපයන්නේ කොහොමද? ඒ හැමදේම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඩිජිටල් මාකටිං උත් යූස් කරන්න පුළුවන්. හරිද? ඔයාලා දන්නා ඩිජිටල් මාකටිං කරන්නේ කොහොමද? ඔයාලා දන්නා බිස්නස් එකක් කරගෙන දැන් විනායක වීඩියෝ දෙන බිස්නස් කරන ඒ වීඩියෝ ටික අරන් ගිහලා ඔයාලා එකතු කරලා ඔයාලා කියනවා මෙහෙමයි මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්නේ මෙහෙමයි. හරි මේක වැදගත් වෙන්නේ ඔයාලේ ස්ක්‍රිප්ට් එක. හරිද? ඔයාලා තියෙනවා දැන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක Facebook කරා මෙහෙම ප්‍රොමෝට් කර හැකි වෙබ්සයිට් එකක් හදාගෙන මෙහෙම කර හැකි අර කියලා ඔයාලා විස්තර කරනවා. හරිද? වීඩියෝ එකේ ඔයාලගේ ස්ක්‍රිප්ට් එක තමයි මෙතන වැදගත් වෙන්නේ. හරිද? කෝඩින් කියන පැත්ත ඔයාලා දන්නවා වෙබ්සයිට් වල කෝඩින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩක් කරන්න පුළුවන්. හරිද? YouTube එක හරහා මේක ඔයාලගේ channel එක grow කරගන්න ගත්තට පස්සේ ඔය කතන්දරේ ඔයාලට නිච් එක මාරු කරගන්න ඒ දේවල් ඕනයක් කරගත්තා. අර මුලදී තමයි නිච් එක මාරු කරනවා කියන්නේ ඉතින් අර එකපාරට බෑ. ඉතින් අර චුට්ට නොදැනී කරන්න ඕනේ වැඩක්. ඉතින් ඒ වගේ කළත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි යමු 7 වෙනි එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට 7 වෙනි එක පුළුවන් මෙන්න මේ වගේ email list එකක් build කරන්න. මේකත් affiliate marketing කරන්න හොඳ මෙව් එකක්. ඉතින් ඔයාලා දන්නවා affiliate marketing වගේම ඔයාලට email list එකක් තියෙනවා කියන්නේ ඉතින් ආයෙ ඕනෙම දෙයක් ප්‍රොමෝට් කරගත්තා හැකි. හරිද? මොකද එකම කෙනාගේ email එකක් තියෙනවා නම් එකම කෙනාගේ email එකට ඔයාලට ඕනි තරම් emails යවන්න පුළුවන්. බෑන් දෙන්නේ නැතුව. හරිද? සාමාන්‍යයෙන් email කියන්නේ email list එක හදාගත්තාට පස්සේ ඔයාලා ළඟ තියෙනවා ඔයාලා හිතන්නකෝ ඔයාලා ඉස්සරහට මොකක් හරි ප්‍රොඩක්ට් ගැන හඳුන්වීමක් ගන්න ඒකත් ඔයාලට ඒ කෙනාට send කරයි. සාමාන්‍ය අර affiliate marketing වල description එකේ තියෙන link එක click කරන මේ කියන්නේ ප්‍රමාණයට වඩා මේ email එකේදී අර එකම කෙනාට ආය යවන්න පුළුවන්. ඉතින් ඒ chance ගන්නවා මේ email list එකක් හදාගෙන ඔයාලට මේ product promotion වගේ වැඩ ටිකක් කරන්න පුළුවන්. හරිද? ඉතින් අපි 8 වෙනි එකට යමු. 8 වෙනි එක තමයි ඔයාලා දන්නවා blog site වලට. එහෙම නැත්නම් website එකකට ඔයාලා traffic එක drive කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වෙබ්සයිට් දැන් මම කියනවා මගේ Patreon මේකේ දානවා කියලා වෙබ්සයිට් හදන්න හැටි. ඉතින් ඒක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේම වෙබ්සයිට් එකක් හදාගෙන ඒකට ඔයාලට traffic එක drive කරගෙන AdSense එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොනවද affiliate link දාලා. ඒ කියන්නේ affiliate link දැන් මම කියනවා මේ Amazon වගේ කියලා. Amazon එක නැතුව ඔයාලටම පුළුවන් දැන් මේකේ කෙලින්ම link එක ගන්න නැතුව ඔයාලට පුළුවන් අර කියන්නේ මේ product එකක් අපි ගමුකෝ. මේ product එක මම select කරනවා. මේ product එකේ තියෙනවනේ මේ product එක ගැන ඔයාලා ලියනවා මේකේ photos අරන් ඔක්කොම අරන් ඔයාලා review එකක් ලියනවා. රිවිව් එකක් ලියලා ඔයාලගේ වෙබ්සයිට් එකට දානවා. හරිද? වෙබ්සයිට් එකට දාලා ඔයාලට පුළුවන් ඒකේ ඇෆිලියේට් ලින්ක් එකක් දාලා මේ ඔයාලට ඉන්කම් එකක් ගන්න. ඊට අමතරව මේ වෙබ්සයිට් එකට ඔයාලට පුළුවන් සාමාන්‍ය ඇඩ් ඒ කියන්නේ ඇඩ් නෙට්වර්ක් එකක් යූස් කරලා ඔයාලට ඉන්කම් එකක් ගන්න. හරිද? ඒ කියන්නේ දැන් Google AdSense තියෙනවා, eSoik තියෙනවා, ඊට පස්සේ Montag තියෙනවා, ඊට පස්සේ Adsera තියෙනවා. ඒ වගේ සෑහෙන ඇඩ් නෙට්වර්ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා හරහා ඉන්කම් එකක් ගන්න. හරිද? මේ කියන්නේ මේකේ ට්‍රැෆික් එකේ වෙබ්සයිට් එකට යනවා. වෙබ්සයිට් එක හරහා ඉන්කම් එකක් ගන්නවා. හරිද? ඉතින් අපි යමු 9 වෙනි කැටගරි එක. 9 වෙනි කැටගරි එක තමයි freelancing service promote කරන එක. හරි. ගොඩක් අය කියනවා අපිට ඉන්කම් එකක් ගන්න. ඒ කියන්නේ අපි gig දානවා. හරිද? 5 එකට gig දානවා, Upwork එකට දානවා. ඒත් අපිට කිසිම ඉන්කම් එකක් නැහැ. කිසිම ඕඩර් එකක් එන්නේ නැහැ. ඒ ඔයාලට මෙන්න මේ වගේ කියන්නේ YouTube එක හරහා වගේ ප්‍රොමෝෂන් මේ කියන්නේ ප්‍රොමෝට් කරගන්න නැති නිසා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ කැටගරි වලට සම්බන්ධ සේවාවල් ඔයාලට ප්‍රොමෝට් කළා ඔයාලට ඒක හරහා ඉන්කම් එකක් ගන්න. හරිද? ඉතින් ඔයාලට මම හිතනවා මම කියන දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා ඔයාලගේ YouTube channel එක හරහා කරගන්න පුළුවන් දේවල්.
හරිද? ඉතින් මෙන්න මේ අපි යමු අන්තිම කැටගරි එක. කියන්නේ 10 වෙනි කැටගරිය මොකද්ද බලන්න. ඉතින් මේක තමයි 10 වෙනි කැටගරි එක. මේකෙදි හරිද? මේකෙදි ඔයාලට පුළුවන් ඔයාලගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ කමියුනිටි එකක් හදාගන්න. හරිද? ඔයාලා දන්නවා ගොඩක් අය ඔයාලා දැකලා ඇති. ඔයාලා ජොයින්ලත් ඇති. ඔයාලා අර කියන්නේ මූවි කමියුනිටි තියෙන්නේ. ඔය ටෙලිග්‍රෑම් channel එකෙම ඕනි තරම් තියෙනවා. ඉතින් ඔයාලා ඒ වගේ එඩියුකේෂන් වලට කොච්චර ටෙලිග්‍රෑම් group තියෙයි වගේ ඔයාලට හදා ගන්න පුළුවන් එක එක ක්‍රම. හරිද? කියන්නේ මොනවා හරි ඔයාලා හිතන්නකෝ මොනවද? අපි මේ මූවිම ගමුකෝ. හරි. ඔයාලා මූවි බලනකොට ඔයාලා දැකලා ඇති ටෙලිග්‍රෑම් channel වලට සාමාන්‍ය ඔය YouTube හරහා ඔයාලා වීඩියෝ එකේ තියෙනවා මේ කියන්නේ ෆුල් මූවි එක බලන්න මෙන්න තියෙනවා link එක description එකේ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න. join වෙනවනේ. join වුණාට පස්සේ ඒක හරහා ඔයාලට පුළුවන් ඉන්කම් එකක් ගන්න. ඒ ඉන්කම් එක ගන්න කොහොමද? ඔයාලා හිතන්නකෝ දැන් මේ කියන්නේ අර මොනවා හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියමුකෝ. ඔයාලට බලන්න මූවි බලන කට්ටියට දානවා ප්‍රොඩක්ට් එක. සාමාන්‍ය ඔයාලා හිතනවා දැන් මේ මොනවද? ඔය තියෙන අර මේ අර මාත් දැකලා තිනවා සමහර ප්‍රොඩක්ට් තියෙනවා අර මේ අර ෆෝන් එකට ගහලා අර මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රොජෙක්ටර් එකක් වගේ බලන්න පුළුවන්. අන්න ඒවයි කෑල්ලක් දානවා විකුණන්නේ. ඉතින් ඕකේ ඉන්න කට්ටිය ඕක බලන්න අනිවාර්යෙන් ගන්නවනේ මූවි බලන කට්ටිය. මොකද ආසාවට හරි ගන්න කට්ටිය ඉන්නවනේ. යන්නේ වගේ ප්‍රොඩක්ට් උනත් ඔයාලට සෙල් කරන්න පුළුවන් මේ කමියුනිටි එක හදාගෙන. ඊට අමතරව ඔයාලගේ වෙබ්සයිට් එකට ට්‍රැෆික් ගන්න. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මම ඔයාලට කියලා දෙන්න බැලුවා. අද මේවා ගැන සවිස්තරාත්මකව මම කියන්නේ මේ එක එක මෙතඩ් මේ මෙතඩ් 10යි තියෙන්නේ මේ 10ට වඩා තව තියෙනවා. හරි හැම එකක්ම මේ Patreon එකේ මම කතා කරනවා. ඉතින් කැමති අය ඒකට join වෙන්න. මේවා රියල්. හරිද? මේවා රියල් 100%ක් රියල් මෙතඩ් මේවා කරන්න බෑ නම් වැඩකුත් නෑ. හැබැයි ඔයාලා මහන්සි වෙන්න ඕනේ. කාලය යොදවන්න ඕනේ. කාලය කියන්නේ සාමාන්‍ය යම් කිසි කාලයක් යනවා YouTube channel එක grow කරගන්න. ඉතින් ඒ කාලය ඔයාලා යොදවන්න ඕනේ. ඒ වගේම ඔයාලා මම ඔය මේ watch time හදාගන්න මේ ප්‍රශ්න තියෙනවා ගොඩක් අර ඒවා ඉතින් මේ පොඩි දේවල් ඔය මේ කියන්නේ ඔය පේක් ගහලා බොරු වැඩ ඕනේ නෑ. ඔයාලා රියල් ඔවා හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් මේ ඒවත් මම කියලා දෙන්නම් ඉස්සරහට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. හරිද? මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. මොකද මේ වීඩියෝ මම හිතනවා ඔයාලට වටිනවා ඇති කියලා. ඉතින් මේ තව අලුත් වීඩියෝ එකක් හමු. එතකම ආසිය දිනනවා. සුබ දවසක්. good luck.